එතනින් එහාට මම හිතන්නේ නැහැ ඒකට පිළිතුරු අවශ්‍යයි කියලා. මේක තමයි නිට්ටය වශයෙන්ම බුදුහාරෝ පනවපු නීතිය. ඒක හැබැයි කාලානුරූප දේශානුරූප වෙනස් කරගන්න. කාලයෙන් කාලයට දේශයෙන් දේශයට ඒක වෙනස් කරගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ලංකාවේ අපිට පුළුවන් මාංශ භක්ෂකයන් නොවි ජීවත් වෙන්න. මොකද ලංකාව ධාන්‍ය එළවලු ඒ හැම දෙයක්ම තියෙන නිසා. නමුත් වෙනත් රටකට ගියොත් එහෙම දැන් අපි වැඩි ඕනේ නැහැ සෞදි රටකටම ගියපුත් කල්පනා කරලා එහි එළවලු වැවෙනවා. පළතුරු වැවෙනවා. ධාන්‍ය වර්ග වැවෙනවා. නෑ. එහෙනම් ඉතින් සතෙක් මරලා තමයි භුක්ති. මේ බුදුහාරු පළමුවෙන්ම දේශනා කර මේක තර්කයක් නෑ. මේක හරිම මේ මෙලෙච්ච ක්‍රියාවක්. ඒ කියන්නේ මෙලෙච්ච අදහසක් බුදුහාඳුරෝ දේශනා කරන්නේ සබ්බේ සත්තාහාරත්ති ටික. ඒක නාමකින් සබ්බේ සත්තාහාරත්ති ටික. පළමුවෙන්ම මිනිසා ආහාරය තුලින් යැපිය යුතුයි. එහෙනම් අපි ඉස්ලාම් හරි ක්‍රිස්තියානි හරි මුස්ලිම් හරි හින්දු හරි බර්ග හරි මැලේ හරි බෞද්ධ හරි මොකක් හරි අදහන්න අපි ජීවත් වෙලා ඉන්න බෑ. ජීවත් නොවි කොහොමද අපි ආගමක් අදහන්නේ? එසා ප්‍රධාන ආහාරයට මුල් තැන දෙන්න. දෙවනුවට තමයි නාමංච රූපංච. නාමංච රූපංච නම ඉස්සල්ලා ලැබුණා දෙවනුවට රූපයක් ලැබුණා. එතකොට ඊළඟ කාරණේ මම හිතනවා මට මතක නැහැ පැහැදිලිවම අදී ඊළඟ කාරණේ මොකක්ද කියලා මතක් කරා නම් නෑ අතරම අපි දැන් මම අහුවේ ඇවිල්ලා ඉස්ලාම් ධර්මයේ ක්‍රියාවට නැගෙවිය යුතු කරුණු කීපයක් තියෙනවා. ඒ වගේ බුද්ධ ආගමේ ක්‍රියාවට නැගෙවිය යුතු කරුණු මොන හරි තියෙනවද කියලා මම හිතන්නේ ඔබතුමා සාහෙන්ද හොඳ විස්තරයක් කරා ඒ ගැන. අපිට කෙටියෙන් කියන්න දැන් පන්සලකට ගිහිල්ලා මොන වගේ ක්‍රියාපටිපාටියක්ද කරන්න ඕනේ මොනවද කරන්නේ එහෙම ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? පන්සලට කියලා කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ ඇත්තටම අද ජීවමාන නැහැ. බුදුහාරෝ පිරුණම් පාර. පන්සලකට ගියපුවාම උන්වහන්සේගේ අනුගාමිකයෝ ඉන්නවා. ඒ කියන්නේ බික්කු බික්කුණී කියන දෙපිරිස. බික්කුණී නෑ මේ මෑතකදීන් තමයි ලංකාවේ එක පහළ වුණේ. භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට බුදුහාරුන්ගේ අනුගාමිකයන් කියලා හිතලා අපිට ධර්ම සාකච්ඡා, කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම ශ්‍රවණම් කියලා කියනවා. ඒ කාලවලට අපි ගිහිල්ලා ඒ උන්වහන්සේලාට අප උපස්ථාන කරලා ඒ මල් පහන් පූජා කිරීමක් බුදුහාරු කිව්වේ නෑ. බුදුහාරු දේශනා කරේ නෑ එහෙම එකක්. ධම්මං චරේ සුචරිතං නනං දුස්චරිතං චරේ ධම්මචාරේ සුඛං සේති යස්මින් ලෝකේ පරංගච. ඉතින් ඔතෙන් කියන්නේ දිනුනානේ බුදුහාරුන් මල් ටිකක් පූජා කරපන් උඹට නිවන් දකින්න පුළුවන්. එහෙම එකක් බුදුහාරු දේශනා කරේ නෑ. පන්සලට ගිහිල්ලා අපි කරන්නේ මොනවද? අපි සැබෑ බෞද්ධයෙක් විදිහට ක්‍රියා කරේ. මෛත්‍රිය, කරුණා, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සිව්බඹ විහරණය තුලට ප්‍රවිෂ්ඨ වීම. ඒ සිව්බඹ විහරණයට ප්‍රවිෂ්ඨ නොවුණු එයා බෞද්ධෙක් වෙන්නේ නැහැ. එයා බෞද්ධෙක් වෙන්නේ. පන්සලේ තියෙන්නේ මොකද්ද? සැබෑ බුද්ධ ආගම. සැබෑ බෞද්ධකම පන්සලේ තියෙනවා. අපි අර ගිහි ගෙදරින් පන්සලට යන්නේ ගෙදර ඇවිල්ලා අපිට ඒ පසුතලේ නැහැ. කරදරයි, හිරිහැරයි, බාධකේ අර සමාධියට සමවදින්න බුදුහාමුදුරු දහම අදහන්න ඒකේ අවවාද අනුශාසනා ලබා ගන්න මෙලව පරලව පැවැත්ම උදෙසා කටයුතු සිද්ධ කරන්න කොයි ආකාරයේද කියලා වටහා ගන්න ඒ භික්ෂුව පන්සලේ ඉන්නා භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ බණ භාවනා කරලා සසර ගමන කෙටි කර ගන්නා වූ පුජ්‍යලෙක්. ඒ නිසා යාගෙන් උපදෙස් අවවාද අනුශාසනා ලබා ගැනීම. ඊළඟට බුදුහාරෝ වෙනුවෙන් අපිට යමක් කරන්න තියෙනවා. අවසානයේදී බුදුහාරෝ කිව්වා මේ ධම්මාරාම භික්ෂුව අනුගමනය කරන්න. මම මුළු ජීවිත කාලය පුරාම මට මල් පහන් සුවඳ දුම් තියලා පූජා කරන මිනිහා නෙමෙයි මාව වැන්දා වෙන්නේ මාව පිදුවා වෙන්නේ. එහෙනම් කවුද? මගේ ධර්මය අවබෝධ කරගත්තා. මගේ ධර්මය අනුගමනය කරපු පුජ්‍යලයා. මගේ ධර්මය කුමක්ද කියලා වටහා ගත්ත පුජ්‍යලයා. ධම්මාරාම හාමුදුරුවෝ පැත්තකට ගිහිලා බුදුහාමුදුරුවෝ පිරිනොම් පාන වෙලාවේ ඔක්කොමලා දෙනෝ 1000ක් ඉසහාට බැඳගෙන අඬනවා විලාප දෙනවා. අනේ අපේ බුදුහාමුදුරුවෝ පිරිනොම් පානවා අපිට මින් පස්සේ කවුද බණ කියන්න ඉන්නේ? කවුද අපිට වැඳ පුදා ගන්න ඉන්නේ? ඒවා මේවා කියලා. ධම්මාරාම හාමුදුරුවෝ ඇවිල්ලා බැලුවා. බණකට බුදුහාමුදුරුවෝ පිරිනොම් පාන්න ළඟ. දැන් කල්පනා කරා දෙයියනේ
බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන්නටත් ළඟයි මම මෙච්චර කාලයක් බුදුහාමුදුරුවෝ ගාව ඉඳලා මට බුදුහාමුදුරුවෝගේ දහම අවබෝධ කරගන්න බැරි වුණා. එයා දුවගෙන ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා නිහඬව කල්පනා කරලා එයා භාවනා කරන්න පටන් ගත්තා. හිටපු නූගත් මිනිස්සු කරපු වැඩේ මොනවද? නූගත් භික්ෂුන් වහන්සේලා කරපු වැඩේ මොකද්ද? මේ මිනිස්සේ අරහේ මිනිස්සු ඔක්කොමලා ඌ කීක කෑ ගහලා විලාප දෙනවා. මෙයා පැත්තකට එලා ගිහිල්ලා බුම්බගෙන ඉන්නවා කියලා ඇදගෙන ආවා. උදාර ඇහුවා ඇයි ගෙන්නේ? ආ මොකද ප්‍රශ්නේ? මෙන්න මේකයි. සැබෑ විදිහට මාව පුදපු එකම පුජ්‍යලා ධම්මාරාම විතරයි කිව්වා. ආරාඳපු මිනිස්සු, විලාප දීපු මිනිස්සු, සුවඳ විලවුන් ඉහපු මිනිස්සු, මල් මාලා දාපු මිනිස්සු, කොච්චරද කෝටි මිලියන ගාණක් දීපු මිනිස්සු ඔක්කොම ඉවරයිනේ. ඔක්කොම වතුරේනේ. සැබෑ විදිහට මාව පුදන මිනිසයා තමයි ධම්මාරාම කිව්වා. එහෙනම් පිදීම කියන එක මෙතෙන්දී යථාර්ථවාදීව තේරුම් ගන්න. බුදුහාරු කිව්වේ මොකද්ද මේ පිදීම කියලා? ධම්මාරාම හඳුරු බුදුහාරුන්ට වැඳගෙන නෙමෙයි හිටියේ. ධම්මාරාම හඳුරු බුදුහාඳුරු දීපු උපදේශ අනිවාර්යෙන් කරන්න කියපු දේ එයා පැත්තකට ගිහලා කරා. අධික තෘෂ්ණාවට යොමු වෙන්නේ නැතුව දානමාන පින්කම් කරගෙන බණ භාවනා කරගෙන නිවන් පසක් කරගන්න කිව්වා. එතකොට මේ දෙක තුනක් ධම්මාරාම හඳුරන්න කරන්න බෑ, එකක් කරන්න පුළුවන්. මොනවාද? බණ භාවනා කරගෙන කියපු දේශනා කරපු අහපු බණ නැවත ආවර්ජනය කරලා ඒක අනුව අනුගමනය වෙලා ඒකට ප්‍රවිෂ්ඨ වෙලා ඒකට පරාවර්තනය වෙලා ඒ තුලින් භාවනා කරලා එයා විමුක්තිය ලබා ගන්න උත්සාහ කරනවා. ඊළඟට තමයි බුදුහාරෝ තව කාරණයක් කිව්වා. අනිවාර්යයෙන් තමන් හම්බ කරන ධනය කොටස් 4කට බෙදලා ඒ 4 වෙනි කොටසෙන් යාචකාදීන්ට සහ ශාස්ත්‍රවරුන්ට දන් දෙන්න. කොටස් 4කට බෙදලා හැබැයි ඒ දානයත් හැබැයි උන්වහන්සේ විග්‍රහ කරා මෙන්න මේ විදිහට. 4 වෙනි කොටස දානය දෙනකොට ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්මයන් යටපත් කරන්න කිව්වා. ලෝභය කියලා කියන්නේ ලෝභකමකින් ඒ දානය දීලා වැඩක් නැහැ. දෙන වෙලාවේ දෙන්න ඉස්සරලා දුන්නාට පස්සේ අනේ අපරාධනේ කියලා හිතෙන්න බෑ. ද්වේෂය කියලා කියන්නේ මොකද්ද? මේ අකාගාව සීලයක් නැහැ මොනවා කරන්නද මේ බුදුහාරුවෝ කියපු හින්දා අපි දෙනවයි කියලා දෙන්නත් බෑ. ඒ නිසා එයා ගැනත් හොඳ පැහැදීමක් තියෙනවා. මෝහය කියලා කියන්නේ මෝඩකම. අද වර්තමානයේ සිද්ධ වෙන්නේ අන්න ඒක. දහස් ගණන්, කෝටි ගණන්, මිලියන ගණන් මිනිස්සු තමන්ගේ ධනෙ දැන් උදාහරණයක් වශයෙන් මට මේ පෑන විතරයි තියෙන්නේ. මම මේක බුදුහාඳුරු කියලා තියෙනවානේ දන් දෙන්න කියලා මම මේ පෑන දන් දෙනවා. ඊට පස්සේ මම ලියන්නේ මොකෙන්ද? මට ලියන්න එකක් නැහැ. ඊට පස්සේ මොකද? අයියෝ මේ බුදුහාඳුරු කියපු කෙහෙම් මලක්ෙන්ද මොනවද මං කරගත්තේ? ප්‍රතිඵලය නැහැ. ඒකයි බුදුහාරු කිව්වේ හොඳට හිතලා බලලා කොටස් 4කට බෙදලා 4 වෙනි කොටසෙන් දන් දෙන්න කියලා. ඒකයි සැබෑ දේ. පන්සලට ගියොත් මිනිස්සයා අනිවාර්යයෙන්ම කළ යුත්තේ පංචශීලය ආරක්ෂා කිරීම, පංචශීල සමාදන් වීම. ඒ පංචශීලයේ Tamanට අනුගමනය කරන්න බැරි වුණා කියලා භික්ෂුන් වහන්සේත් එක්ක සාකච්ඡා කිරීම. ඊළඟට ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒකයි සුණාත ධාරෙච්ච චරාත ධම්මේ කියලා කිව්වේ. ධර්මයේ ශ්‍රවණය කරලා ඒක ඒ අනුව අනුගමනය කරන්න. දැන් ඉතින් ගිහලා පන්සලට ගිහලා හාමුදුරුන්ගෙන් බණ අහනව නෙවෙයිනේ කරන්නේ. වෙන දේවල් කරගෙන ඒ මිනිස්සු වෙන හාමුදුරු දිහා පැත්ත බලාතව බලන්නේ නැහැ. මේක තමයි යථාර්ථය. නමුත් අතීතයේ පන්සලට ගියේ මිනිස්සු දහම් කරුණු පිළිබඳව විමසන්න, පංචශීලයේ කැඩෙන තැන් ගැන විමසන්න, මානසික පීඩනයේ මානසික අසහනය පිළිබඳව සාකච්ඡා කරන්න. මේ වගේ දේවල් වලට තමයි පන්සලට ගියේ. පන්සලට බුදුහාඳුරෝ යන්න කිව්වේ පොයේ දවසේ අනිවාර්යෙන් ඔන්න ඔය දෙයට.